සන්ටෑන් එක යවා ගන්න බැරිද? අවුවට මුහුණ අතපය කළු වෙලාද? කොහොමද මේ ටෑන් වුණ අවුවට අඳුරු වුණ ගතිය යවා ගන්නේ ඉක්මනටම? Good morning everyone and welcome to Madhu Talks. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ අවුවට කළු වෙලා අඳුරු වෙලා නැත්නම් අවුවට පිච්චිලා වගේ තියෙන අඳුරු පැහැ මුහුණෙන් ඉක්මනට ඉවත් කරගන්න එක. මුහුණේ ගාන එක සෙරම්ස් වර්ග ක්‍රීම් වර්ග නිසා සමහරුන්ගේ මුහුණේ හැම ගොඩක් තුනි ගතියක් ඇති වෙලා අවුවට චුට්ටක් ගියත් හැම පිච්චෙනවා වගේ දැනෙනවා. මේක දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. සන්ස්ක්‍රීන් ගෑවත් හැම කළු වෙනවා. මේ කළු වෙන ගතිය ඉවත් කරගන්නේ කොහොමද? ගොඩක් අය මගෙන් අහන ප්‍රශ්නයක් තමයි ඕක. බොහොම සරලව අපි බලමු හැකිතරම් ස්වභාවික විදිහට මේ අවුවට අවපැහැ ගැනුණ ගතිය අඳුරු වුණ ගතිය ඉවත් කරගන්නේ කොහොමද කියලා. ඒ සඳහා සුදුසු රුටීන් එකක් තමයි අද වැඩසටහනින් කතා කරන්නේ. පටන් ගන්න කලින් subscribe කරන්න channel එකට. තාම subscribe කළා නැත්නම් ඔයගලන්ට ප්‍රයෝජනවත් beauty skin care ඒ වගේම brand related වැදගත් videos ගොඩක් මගේ Madhu Talks channel එකෙන් නරඹන්න පුළුවන්. ඉතින් කලින් කිව්වා වගේ මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ අවුවට අඳුරන ගතිය ඉවත් කරගන්න ඔයගලන්ට කරන්න පුළුවන් morning routine එකක්, evening routine එකක්, ඒ වගේම weekly routine එකක්. ඉස්සර වෙලාම බලමු morning routine එක. morning routine එකේ focus එක තමයි දවස් ඇතුළත ඉරාවුවෙන් වෙන්න තියෙන damage එක වළක්වන එක, prevent කරන එක. උදේ ඉස්සර වෙලාම තමන්ගේ හැමට සුදුසු gentle cleanse එකකින් මුහුණේ තියෙන අනවශ්‍ය තෙල් ගතිය, රැතිස් එක තුන දාඩිය එහෙම හොඳට හොදලා ඉවත් කරලා දාන්න. ඊළඟ ස්ටෙප් එක තමයි ඔයගලගේ හැමට ගැලපෙන ඊටාම mild vitamin C serum එකක් පාවිච්චි කරන එක. හොඳට මතක තියාගන්න විටමින් C සමහරට සරයි සමහරගේ හැමට ගැලපෙන්නේ නැහැ. ඉතින් පැච් ටෙස්ට් කරලා තමන්ගේ හැමට සුදුසු විටමින් C එකක් ඊටාම mild serum එකක් පාවිච්චි කරන්න. විටමින් C serum එක පාවිච්චියෙන් UV කිරණ නිසා හැමේ ඇතිවෙන ඉඩ තියෙන pigmentation තත්ත්වය අවම කරගන්නත් දැනටත් මුහුණේ ඇති වෙලා තියෙන අවුවට අඳුරුන ගතිය ක්‍රමක්‍රමයෙන් ෆේඩ් කරගන්නත් උදව් වෙනවා කියලා තමයි පිළිගැනීම. ඒ වගේම මේකෙන් හොඳ antioxidant protection එකකුත් හැමට ලැබෙනවා. මේක පාවිච්චි කරන හැටි තමයි ඔයගොල්ලෝ තෝරගත්ත mild vitamin C serum එකෙන් බිංදු 2-3ක් විතරක් ඇති හොදලා හොඳින් පිහදාපු මුහුණේ මේ බිංදු 2-3 apply කරන්න. ඊට පස්සේ මිනිත්තුවක් දෙකක් ඉන්න. ඒක හැමට උරා ගන්නකන් ඊළඟ ස්ටෙප් එකට යන්න කලින්. තුන්වෙනි පියවර තමයි moisturizer එකක් ආලේප කරන එක. ලංකාවේ වගේ රස්නි රටක මේ වගේ රස්නි කාලෙක බොහොම light weight moisturizer එකක් තෝරගෙන ආලේප කරනවා නම් හොඳයි. ඕනවට වඩා thick moisturizer එකකට වඩා. මේ අවුවට අඳුරන ගතිය ඉවත් කරගන්න උදව් වෙන morning routine එකේ හතරවෙනි ස්ටෙප් එක තමයි SPF ආලේප කිරීම. සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරු රෙකමන්ඩ් කරන නිසා මම මේ කියන්නේ නැත්නම් මම ඇත්තට කැමති නැහැ SPF වලට sunscreen වලට. ඉතින් SPF 50+ තියෙන sunscreen එකක්වත් පාවිච්චි කරන්න කියන එක තමයි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් රෙකමන්ඩ් කරන්නේ. ඉතින් ඕක තමයි 4th step එක. මේ sunscreen එක ගෑවට පස්සේ පුළුවන් ඔයගලෝ සාමාන්‍යයෙන් මේකප් පාවිච්චි කරනවා නම් ඒ දේවල් ඊට උඩින් ආලේප කරන්න. ඉතින් ඕක තමයි අවුවට අඳුරුනහම මේ අඳුරු ගතිය ඉවත් කරගන්න සහ තවත් අවුවට හැම damage වෙන ගතිය අවම කරගන්න උදව් වෙන morning routine එක. දැන් අපි බලමු evening routine එක. morning routine එකේ focus එක උනේ prevention නේ. දැන් evening routine එකේ focus එක තමයි ඒ අඳුරුන ගතිය හැකිතරම් දුරට ඉවත් කරගන්න උදව් වෙන එක සහ හැම යථා තත්ත්වයට පත් කරගන්න උදව් වෙන එක. repair කරගන්න උදව් වෙන එක. ඉස්සර වෙලාම දවසම මූණේ ගාලා තිබුණ skin care products එතකොට makeup දවස් තුල එක තුන කුණු දූවිලි දාඩිය gentle cleanse එකක් use කරලා හොදලා ඉවත් කරන්න ඕන. දෙවෙනි පියවර විදිහට ඔයගලන්ට පුළුවන් අවුවට රත් වුණ පිච්චුණ අඳුරුනහම cool වෙන්න ඒ රත් වුණ ගතිය රතු වුණ ගතිය අන්නේ ඉවත් කරගන්න. අවුවට නිරාවරණය වුණාම refresh කරගන්න fresh cucumber juice ටිකක් pipinya juice ටිකක් මූණේ පුළුන් කැබැල්ලකට අරගෙන ආලේප කරලා ටිකක් වෙලා තියන්න. විනාඩි 10ක් 15ක් වගේ cucumber juice නැත්නම් pipinya juice ටිකක් ගන්න පුළුවන්. pipinya ගෙඩියක් grate කරලා මිරිකලා අරගෙන එහෙම නැත්නම් blender එකට දාලා මිරිකලා අරගෙන cucumber juice හදා ගන්න පුළුවන්. හරිම ලේසි. මේ cucumber juice ටිකක් පුළුන් කැබැල්ලකින් මූණේ ආලේප කරලා ටිකක් වෙලා ඉනකොට හරිම සනීපයි හැමට. තුන්වෙනි ස්ටෙප් එක තමයි ස්වභාවික aloe vera gel ඊටාම ස්වල්පයක් මූණේ ආලේප කිරීම. aloe vera gel වලටත් පුළුවන් UV කිරණ වලින් අපහසුතාවයට පත් වුණාම සූද් කරන්න. සුවපත් කරන්න. හැමේ රතුණ ගතිය අඩු කරන්න. ඒ වගේම හැම යථා තත්ත්වයට පත් කරන්න උදව් කරන්න. aloe vera gel නැත්නම් කොමාරිකා gel ගෑවට පස්සේ මුහුණ තවමත් වේලිලා dry වෙලා වගේ දැනෙනවා නම් තමන්ගේ හැමට සුදුසු moisturizer එකක් ගෑවට කමක් නැහැ. මේක බොහොම simple උනාට
effective evening routine එකක්. තවත් ඉතාම හොඳ ටිප් එකක් තියෙනවා. අවුවට අඳුරුනහම ඒ අඳුරු ගතිය ඉවත් කරන්න. ඒක නම් දිනපතා කරන්න අවශ්‍ය නැහැ. සතියට එකපාරක් හෝ දෙපාරක් හොඳටම ඇති. මේක තමයි මම කිව්වේ weekly routine එකක් කියලා දෙනවා කියලා. ඒක suntan removal mask එකක්. ඒක හදන්නේ මෙහෙමයි. හරිම ලෙහෙසි. කඩල පිටි මේස හැන්දක් ගන්න. සුදු හඳුන් කුඩු තේ හැන්දක් ගන්න. cucumber juice තේ හැඳි එකක් හෝ දෙකක්. aloe vera gel තේ හැන්දක්. ඔන්න ඔය ටික එකට මික්ස් කරලා මූණේ ආලේප කරලා විනාඩි 10ක් විතර තියන්න. ඊට පස්සේ පරිස්සමින් හොදලා දාන්න. ගොඩාක් වෙලා මේ මික්ස්චර් එක මූණේ ගාලා තියන්න එපා. ගල් වෙනවා. එතකොට ඉවත් කරන්න හරි අමාරුයි. ඉවත් කරනකොට හැම ඩැමේජ් වෙන්නත් ඉඩ තියෙනවා. ඒ නිසා විනාඩි 10ක් වගේ තියලා පරිස්සමින් හොදලා දාන්න. මේ මාස්ක් එකට හැම ගොඩාක් මෘදුවට හොඳට ක්ලෙන්ස් වෙනවා. ඩෙඩ් ස්කින් බොහොම පරිස්සමින් ඉවත් වෙනවා. හැම කූල් වෙනවා. හැම දීප්තිමත් වෙනවා. ඒ වගේම හැම කාම් වෙනවා. හැමට බොහොම රිෆ්‍රෙෂ් ගතියක් දැනේ. හැම ඇත්තටම බොහොම ජෙන්ට්ලි සුවපත් වෙනවා කියලා දැනේ. බොහොම වැදගත් දෙයක් කියන්න තියෙනවා. මේක මම මගේ channel එකේ නිතරම කියන දෙයක්. මේ හැම දෙයක්ම මූණේ ආලේප කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරලා Tamanගේ හැමට ඕකේ නම් විතරක් මූණේ ගන්න. මේ morning evening weekly routine එක සතියක් දෙකක් කරගෙන යනකොට ඕගලන්ට හොඳ වෙනසක් දකින්න පුළුවන් වෙයි. මාසයක් මාස දෙකක් වගේ දිගටම කරොත් ඉතා හොඳ වෙනසක් දකින්න පුළුවන් වෙයි. හැමට බොහොම නිරෝගී පෙනුමක් වගේම අනවශ්‍ය අඳුරු ගතියක් අවම වෙලා තියෙයි. මේ රුටින් එකේ එම් එක හැමට හැමේ නැති සුදු පාටක් ගන්න එක නෙමෙයි. නමුත් තමගේ ඔරිජිනල් හෙල්දි හැම රැක ගන්න එකත් අවුවට අඳුරුන ගතිය ඒ වගේම පිග්මන්ටේෂන් හැකිතරම් අවම කර ගන්න එකක් තමයි මේකේ ඉලක්කය. මම හිතනවා වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ ප්‍රයෝජන ගනී කියලා. එහෙනම් ලයික් කරන්න වීඩියෝ එක ෂෙයා කරන්න අනිත් අයටත් ප්‍රයෝජනක් ගන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න තාම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් පල්ලෙහා කමෙන්ට් කරන්න ඔයගලන්ගේ අදහස් ප්‍රශ්න. එහෙනම් ආයෙත් මේ වගේම වැදගත් වැඩසටහනකින් මුණ ගැහෙනකම් have a lovely day and I'll see you soon. Bye. We rise like tall buildings as the chemicals they take us higher. The night's young.